යන්නේ කියන නගරයක් කම ගඟල්ල පැත්තේ ඉන්නේ පුංචි පවුලක් වෙයි හදදරයක් නැත්තේ ගුරුවරුන් එදෙමව්පියන් අජයගෙන් ඉස්කෝලේ දරුවගෙකම පුතාරුවන් උන්න තරුණ කාලේ රන්දු දබරේ නිවෙසේ කවදාවත් තිබුණේ තන්න කාලේ ඉඳන් පුතා කීකරුවයි හැදුනේ ආඩම්බරයකි මව්පිය ගුරුවරු වූගින්දා පාඩම් වැඩවලට ලැබී ඉගෙනුම ගිතරන්දා වැදගත් වූ දිවි පෙවතකි කත කෙරුවේගේ අතරේ මේ ගෙදරට ගම්මු කිව්වේ ඉස්කෝලේ ගෙදරේ මුරුදු දේසින්ද වෙමින් කාලය ගත වෙන්නා අපොසසා පෙළට මේ පුතු ඒ නවයක් ගන්නා නුම වෙත බඳුන ගිතේ නැවතුම තිබුණේ උසස් පෙලින් සරසවියට යන්නේ වරම් ලැබුණේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ එක්තරා නගරයක පුංචි පවුලක් ජීවත් වුණා. රජයේ පාසලක ගුරුවරුන් වෙච්ච දෙමව්පියන්ට එක පුතෙක් හිටියා. ඒ තමයි රුවන්. ඊටාම සාමකාමී විදිහට ජීවත් වෙච්ච මේ නිවසේ සෙනෙහස පිරීලා ඉතිරිලා තිබුණා. ඊටා නිහතමානී වැදගත් දිවි පෙවතක් ගත කරපු නිසා ගමේ හැමෝම මේ පවුලට ප්‍රශංසාවෙන් කතා කළා. මේ ගෙදරට කිව්වේ ඉස්කෝලේ ගෙදර කියලා. එකම පුතා වෙච්ච රුවන් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඊටාම ඉහළින් සමත් වෙලා සරසවි වරම් ලබා ගත්තා. කිරිමල් විය ගෙවෙන කාලේ නෑ මුල් සිටිවිලි ගලා ඉරිලා ආදරේ ගැඟුමන් රුවන්ගේ ගිත කලබිලා ගිරිමල් වයසේ හිත දවසින් දවසේ ඇත ගිරිමල් වයසේ හිත දවසින් දවසේ සස්කලින් සරසවියට සිහිනය ගිතරන්දා දවස් ගෙවෙන අතරේ දිනක එමකට ගිත බැන්දා සිරිදෙවුදුව කැන්දා එමකට ගිත බැන්දා සිරිදෙවුදුව කැන්දා එමකට ගිත බැන්දා සැනසීමකි ගිතට බොකොම ආදරයක් ලැබුණි අනවාගේ රුවන්ට පෙම් කළ තරුණිය සඳුනි හදවත් ගැලපිගිමයි එය එක සැනසීමයි හදවත් ගැලපිගිමයි දෙන්නගේ සැනසීමයි සරසවියේ ගෙවෙන කාලේ රුවන්ට දිග වැඩියේ විවාඩුවක් ලැබුණ නමුත් එයත් හිතට මදියේ හිතට හිතක් බැඳුනා පුදුම පෙමක් තිබුණා හිතට හිතක් බැඳුනා පුදුම පෙමක් තිබුණා දෙමව්පියන්ගේ ආදරය මැද සරසවි වරම් හිමි කරගත්ත රුවන්ගේ තරුණ හිත ප්‍රේමයක් වෙනුවෙන් ඉඩ කඩවෙන් කළා. ඔහුගේ හිත ගත්තේ ඔහු ඉගෙන ගන්න සරසවියේම තරුණියක් වුණු සඳුනි.
කාලය ගත වෙලා ගියේ ආදරය සෙනෙහස පිරුණු මේ දෙන්නගේ ජීවිත තව තවත් ලං කරමින්. සරසවි එක ගත කෙරුවා සඳුනි දෙවැනි වසරේ ඒ වෙන විට රුවන් හිටියේ එහි අවසන් වසරේ සරසවියේ එකම ආදරයකි පුදුමේ සරසවියේ එකම ආදරයකි පුදුමේ ඇයත් නොකුත් බැඳුණු සිතින් එකිනෙකාවසෙව්වා ලියවුණු පෙම් හසුන් අතර එම් හසරැලි නැව්වා පෙම් හැඟුමන් මුසුකොටේ කෙත්තම් විය අකුරට පෙම් හැඟුමන් මුසුකොටේ කෙත්තම් විය අකුරට දවස් මෙගෙම ගත වෙන විට නැහැ රහසක් තිබුණේ නිවෙස් වලින් මේ දෙන්නට අවසරයද ලැබුණේ කිමි හදවත ආගදා තව මොනවද බාධා 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 එකම සරසවියක ගත කෙරුවත් මේ දෙදෙනා අතරේ බොහෝම අපූර්ව පුරුද්දක් තිබුණා. බොහෝ විට දෙදෙනා මුණ ගැහුණත් පෙම්හසුන් හුවමාරු කරගන්නට ඔවුන් පුරුදු වෙලා හිටියා. දින සති මාස නොදැනීම ගත වෙලා ගියා. මේ ආදරයට දෙපාර්ශ්වයේ දෙමව්පියන්ගෙත් අවසරය හිමි වුණා. සරසවි අධ්‍යාපනය නිමා කරලා රුවන් රැකියාවක් බලාපොරොත්තු වෙමින් හිටියා. මේ සමාජයේ සිද්ධ වෙච්ච තවත් අනුවේදනීය කතා පුවතක්. ජීවිතයේ බොහෝ අවස්ථාවන් වලදී අපි සතුටින් ගත කරාට දුක කියන කාරණාව සමහර වෙලාවට අපි නොහිතන මොහොතක අපේ ජීවිතවලට උදා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ හැම දේ පිළිබඳවම කල්පනාවෙන් ජීවත් වීමයි වැදගත් වෙන්නේ. අපි නැවතත් විරිදු සිරිත හමු. ඉර හඳ ගතරේ කාලෙ ටිකෙන් ටිකම ගත වුණා ඉගෙනුම අවසන් වීරුවන්ට ජොබ් එක ලැබුණා මව්පියන්ගේ දෙන් අවසරයෙන් හැඩවුණ ප්‍රේමේ කෙව්තත් පෙරයෙන් දැනුණ නිතර හිත සැනසීමේ නැවුසිහින මැදින් හිත සක්මන් කරනවා හනිකේ කිව්වා සෙනෙහෙන් රුවන් සඳුනි හට සුදු මැණිකේ අඳුලට සුසුමට ප්‍රේමය ළඟ ඉඩක් නම් නැත රැඳුනොත් මුසෙනෙහස දුක නිවන ඔසුව ළඟ ගැත කොයි කවුරුත් දන්නවා වෙන දේ නොසිතුවේ මොහොතේ දෛවයට අනුව ලෝකයේ දුක සැප දෙක පැවතේ කොයි කවුරුත් දන්නවා වෙන දේ නොසිතුවේ මොහොතේ දෛවයට අනුව ලෝකයේ දුක සැප දෙක පැවතේ කාලය බොහෝම වේගෙන් ගත වෙලා ගියා. රුවන්ට සුදුසු රැකියාවක් ලැබුණා. මව්පියන්ගේ අවසරයෙන් සඳුනිව නිවසට කැඳාගෙන එන්නට දිනක් නියම වුණා. ගෙවෙන සෑම මොහොතක්ම රුවන් සඳුනි ආදරය තව තවත් සමීප වුණා. රුවන් සඳුනිට කිව්වේ සුදු මැණිකේ කියලා. කඳුලට සුසුමට ප්‍රේමය තරම් ඔසුවක් ලෝකෙ වෙන කොහෙවත් නැති තරම්. එක්තරා දවසක මෙන්න මේ විදිහේ සිදුවීමක් සිද්ධ වෙනවා.
නැවිලා පෙනෙනවා අනාගතයේ එන සුබ දවසේ සුබ වැඩක් යෙදී තිබුණ නිසා කටයුතු අතරේ උදයේ මෙරුවන් යන්නේ වුණා සඳුනිගේ ගෙදරේ තත්පරෙන් ගෙවෙන තරමට ගෙහි ගෙවුණු පැය ගණන් ඇත්තටම ගෙදා කතා කළා දෙන්න ඇති තරම් විවාහ මංගල්‍යයට දින නියම වෙලා තිබුණ නිසා රුවන් සහ සඳුනි ඊටාම කාර්යබහුල වුණා. ඊටාම අලංකාරවත් විදිහට විවාහය සමරන්නට මේ දෙන්නම මහන්සි වුණා. එක්තරා දවසක රුවන්ට සඳුනිගේ නිවසට යන්න සිද්ධ වෙනවා. ජීවිතේ බලාපොරොත්තු කියලා කියන්නේ විටක ඉෂ්ට වෙන තවත් විටක සුන් වෙලා යන දෙයක්. ඒ නිසා බලාපොරොත්තු එක්කම ජීවත් වෙන අපේ ජීවිත ඕනෑම මොහොතක බලාපොරොත්තු නිසාම බිඳ වැටෙන්න පුළුවන් කියන කාරණාව පිළිබඳව හිතේ තියාගෙන අද විරිදු සිරිත අහන්න එන්න කියලා අපි ආරාධනය කරනවා. රුවන්ගේ සහ සඳුනිගේ කතාව අපි නැවත වතාවක් විරිදු වෙන්න හමු. සුබ අනාගතේ ගැන දෙන්නම ඇඟිලි ගනින්නේ කල යුතු කරන දේවල් ගැන කතා කරන්නේ පුදුම සතුටකි පතනා සියල්ල හොඳටයි වෙන්නේ සියලුම දේවල් සූදානම් කරගත ගින්දා අතගිලි ගැන්නා සතුටිවගෙන එන්නට බන්දා රුවන්ගේ නිතරේ අදවතිගේ තිබුණ සෙනෙහස රන්දා අතගිලි බැඳෙනා දවසට ඉවසුම් නැති ගානයි අපරෙන සියලුම දේවල් සකසා අවසානයි එළඹි තිබුණේ මංගල සහරිය ගන්නා දවසයි සාරිය ගන්නට එන්න කිව්වේ හවස 4ට දෙරින් පිට වී කියෙත් දෙන්න සුබ වෙලාවට මෝටර් සයිකලේ තවුමට යනවා දෙන්න කනිකට වැඩි දුරක් නොවෙන් යන්න තිබුණේ පුංචි දුරකට තවුමටම කිලෝමීටරයයි තිබුණේ ගෙදරට යන්නේ අතර මාගේ සිදුවීමක් විය නොසිතුවිලසට සඳුනිගෙන් ලැබෙන දුරකථන ඇමතුමකට අනුව රුවන් සඳුනිලගේ ගෙදරට යනවා. ඉක්මනින් උදා වෙන ලස්සන දවසට සෝදානම් වෙන්න දෙදෙනාම නොයිවසිල්ලකින් අදහස් වමාරු කරගත්තා. කල යුතු සඳුනි පොතක සටහන් කරගත්තා. උදා වෙලා තිබුණේ මංගලසාරිය ගන්න දවස. මංගලසාරිය නිර්මාණය කරන ආයතනය ඒ සඳහා එදා හවස 4ට එන්න කියලා දැනුම් දීලා තිබුණා. අන්න ඒ නිසා රුවන් සඳුනිව තමන්ගේ මෝටර් සයිකලේ නංවාගෙන අදාළ ආයතනය වෙත යන්න පිටත් වුණා. සිද්ධ වුණේ නොහිතපු දෙයක්. විට දෙන්නා කිනාවෙවි කතා කර කර පසු එකක් ආව තව බසයක් සැනින් පසු කරේ පුදුම වේගයකි නැවතුනේ බයික් දෙකක් යට කරේ නුවනුයි සඳුනි නොසිතුව ලෙස බසයේ ගැප්පුණා පරපතල ලෙසින් රුවන්ටකින් සිහිය නැති වුණා
එතන මිය ගොස් තිබුණා සිහි අඩවන් නුරුවන් වෙරෝ හලෙටගෙන ගියා සඳුනිගේ දිවිය ඒ මොකතෙම මරුවරන් ගියා සිදුගුණු දෙගේවල් කවුරු රුවන්ට තවම නෑ කියා මෝටර් බයික් එකේ නැගලා ටවුමට යන්න පිටත් වෙච්ච මේ දෙන්නට ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බස් රථ දෙකක් එකිනෙකා පහු කරලා යන්න තරංගයට වගේ ධාවනය වුණා. එක් බස් රථයක් වේගය පාලනය කරගන්න නොහැකිව රුවන්ලගේ සහ පාරේ ගිය තවත් බයිසිකලයක් යට කරගෙන ඉදිරියට ගිහිල්ලා නැවතුණා. රුවන්ට බරපතල ලෙස තුවාල සිද්ධ වුණා. අවාසනාවකට සඳුනිට ජීවිතෙන් සමුගන්න සිද්ධ වුණා. සිහිය අඩවන් වූ රුවන්ව රෝහලට අරගෙන ගියා. දින 8කට පස්සේ සිහිය ලැබෙනකොටත් සඳුනි මිය ගිය බව රුවන් දැනගෙන හිටියේ නැහැ. සිදුවීම දැනගත්ත රුවන් විලාප දෙමින් හඬන්නට වුණේ අතීතය සිහිපත් කරමින්. අද සිරස FM විරදු සිරිතට මාතෘකා වෙන්නේ තවත් අනුවේදනීය කතා පුවතක්. රුවන්ගේ සහ සඳුනිගේ මේ කතා පුවත අපි කාගෙත් ඇස්සකට කඳුළු එකතු කරන කතාවක්. ඒ වගේම කල්පනාවෙන් ජීවත් වෙන්න ඕන කෙනෙක්ගේ වැදගත්කම හැම දිනාටම කියා දෙන කතාවක්. අපි නැවතත් කතාව අහන්නයි සූදානම් වෙන්නේ. මංගල මුදු පලන් දෙලා දීග යන්නේ සිතු සිහිනයේ මලේ ගමක් මුණා දිවාරයේ පෙතු මතකයේ ළඟ තියා සඳුනි යන්න ගියා මතකයේ ළඟ තියා සඳුනි යන්න ගියා සඳුනි නිවන් ගියා මාතනි කර තියා ඔයා යන්න ගියා
සිහිනය සැබෑවක් කරගන්න ඇඟිලි ගැනගෙන බලා සිටි තරුණ යුවලකට ඒ විදිහේ ඉරණමක් අත්වීම පිළිබඳව මුළු රටම කම්පා වුණා. අතීතේ මතක් කරමින් හඬන රුවන්ගේ පිරිමි හිතේ කඳුළු වළක්වන්නට කිසිම කෙනෙක්ට හැකියාවක් ලැබුණේ නැහැ. අයහපත් මානසික තත්ත්වය නිසා රුවන්ට රැකියාව අහිමි වුණා. නිවසට වෙලා කල්පනා කරමින් ගත කරපු රුවන් අවසානයේ මානසික රෝගියෙක් බවට පත් වුණා. වසර ගණනාවක් ගියත් සෑම ප්‍රතිකාරයක්ම කළත් ඔහුට සුවයක් ලැබුණේ නැහැ. මාතනි කරේ තියා මගේ රං කඳ ගියා. ගුරුවරුන් වෙච්ච රුවන්ගේ දෙමව්පියන් ඉන් වසර ගණනාවකට පස්සේ මරණයට පත් වුණා. කාලය බොහොම වේගයෙන් ගත වෙලා ගියා. රුවන් අදටත් බස් නැවතුම්පළවල් අසල ඇවිදිමින් ඒවායි නිදමින් යන මානසික රෝගියෙක්. ඔහුගේ අතේ පුංචි බෑග් එකක දැමූ කොළ කැබලි ගොඩාක් නොවැරදීම තිබුණා. ඒ අතීතයේ සඳුනි රුවන්ට දීපු පෙම්හසුන්. මේ සිදුවීම පිළිබඳව දන්න අය අදත් රුවන් දෙස ඉතා අනුකම්පාවෙන් බලන්නේ දෛවයේ කොරිරු බව සිහිපත් කරමින්. නොහික්මුණු රියදුරෙකුගේ තත්පර කීපයක හදිස්සිය නිසා වටින ජීවිත කිහිපයක ඉරණම අවාසනාවන්ත ලෙස විසඳුණා. වාහන පදවන ආදරණීය ඔබටත් අපි සිහිපත් කරන්නේ ඔබේ අනවශ්‍ය කලබලය ඔබටත් පාර යන අහිංසක මගීන්ටත් මරණය විතරක් නෙවෙයි තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත අඩපණ කරන්න ඉඩ කඩ තියෙනවා.